2026 IPL තරඟවලදී දිල්ලි කැපිටල්ස් සහ පංජාබ් කිංස් අතර තරඟය ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. මෙම තරඟයේදී දිල්ලි කණ්ඩායමේ බොහෝ වෙනස්කම් රැසක් සිදු වී තිබෙනවා. විශේෂ වෙනස්කම් වී තිබෙන්නේ පෙර තරඟයේදී දිල්ලි ඉනිමෙන වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිසංකව ආරම්භක පිටිකරන අසුන් ඉවත් කර ඒ නොට ප්‍රතිවශෝ එක් කර ගැනීමයි. නමුත් මොවුන් පැතුම ඉවත් කර වෙනත් ආරම්භකයෙකුට අවස්ථාව ලබා දුන්නත් ඔහු දිල්ලි කණ්ඩායම වෙන කිසිම දෙයක් නොකර අවමත් සහගත ලෙස දැවී ගියා. ඔහුත් සමග ඕපනින් ආපු කේල් රාහුල්ටවත් සාර්ථක වීමට ඉඩ ලබා නොදී ඔහු ලකුණු 5ක් වැනි අඩු ලකුණක් ලබාගෙන දැවී ගියා. ජූනි මාස 3 වෙනිදා සිට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බටර් ඉන්දියා කොදෙව් අතර තරඟ සියල්ලම ඔබට පෙම නාලිකාවේ සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මෙවර IPL තරඟවල ප්ලේ ඔෆ් පාර්ටට සුදුසුකම් ලැබීමට නම් දිල්ලි කණ්ඩායම දැන් ඉන්න අසාර්ථක ක්‍රීඩා විලාසයෙන් මිදී තරඟ ජයග්‍රහණය අනිවාර්යයි. නමුත් ඔවුන් තරඟ පරාජය වීමට හේතුව ආරම්භක පිටිකරණයේ පවතින ගැටලු කියා සිතා පැතුම් නිසංක කණ්ඩායමෙන් ඉවත් කිරීම තමයි ඔවුන් මෙතෙක් කණ්ඩායම වෙනුවෙන් ගත් දුර්වලම තීරණය. ඊයේ තරඟයේදී පංජාබ් කණ්ඩායම දිල්ලි කණ්ඩායමට හොඳ ඉලක්කයක් ලබා දුන්නා. නමුත් දැවැන්ත ටාගට් එකකට පිටිය පැමිණි ආරම්භක පිටිකරුවාගේ සිටම කණ්ඩායම දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වුණා. මිලර්ගේ විශිෂ්ට ඉනිම නොතිබෙන්න දිල්ලි කණ්ඩායම ඊයේ තරඟයත් පරාදයි. දිල්ලියේ තරඟයේ ජයග්‍රහණය කරත් ඔවුන්ගේ රසිකයන් බොහෝමයක් මැසිවින් නගනවා පැතුම්ට කණ්ඩායම කරපු අසාධාරණයට. රසිකයන් පවසන්නේ දිල්ලි කණ්ඩායම වැටි තිබෙන දුර්වල තත්ත්වයෙන් ගොඩ ගැනීමට හැකි එකම ක්‍රීඩකයා පැතුම් නිසංක කියා. පැතුම්ට දිල්ලි කණ්ඩායමේ අවස්ථාව නොලැබී යද්දීම ඔහුට මෙවර IPL තරඟවල පොයින්ට් ටේබල් එකේ ඉහළ මසුව වෙන් කරවාගේ සිට කණ්ඩායමක අවස්ථාව හිමිව තිබෙනවා. ඒ අපි කවුරුත් දන්න ලාංකික ක්‍රීඩකයන් වැඩි පිරිසක් නියෝජනය කරන සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම. සන්රයිසර්ස් කණ්ඩායමේ ආරම්භක පිටිකරන යුගලේ ට්‍රැවිස් හෙඩ් කණ්ඩායම සමග අත්සන් කර තිබුණු ගිවිසුම තරඟවල මැදම අහෝසි කිරීම නිසා පැතුම්ට මේ අවස්ථාව හිමිව තිබෙනවා. ට්‍රැවිස් හෙඩ් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ එළඹෙන මාස දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය සඳහා පුහුණුවීම් වල නිරත වීමට අවශ්‍ය බැවින් ඔහු නිල වශයෙන් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග ගිවිසුමෙන් ඉල්ලා අස්වී තිබෙනවා. හෙඩ්ගෙන් පසු හිස්සු සන්රයිසර්ස් ආරම්භක පිටිකරණයේ ඉස්මතු වී තිබෙන ප්‍රබල ගැටලුවට විසඳුමක් ලෙස සන්රයිසර්ස් කණ්ඩායම හිමිකාරිය වන කාව්‍යා මාරන් ඒ සඳහා පැතුම්ට ආරාධනාවක් කරලා තිබෙනවා. ඇය මේ ස්ථානයට පැතුම තෝරා ගැනීමට හේතුව වී ඇත්තේ පැතුම්ට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් නිසි ආරම්භක ස්ථානයක් නොලැබී යාමත් සමගයි. ඊයේ දිල්ලි කැපිටල්ස් සහ පංජාබ් අතර තරගයේ අවසන් වී පැවැත්වූ මාධ්‍ය හමුවේදී දිල්ලි ප්‍රතිකරණ පුහුණුකරුගේ මාධ්‍යවේදියෙකු පැතුම් ගැන මෙසේ ප්‍රශ්නයක් අසා තිබෙනවා. ඔබලා දිගින් දිගටම පැතුම් නිසංකව ආරම්භක අවසනයේ විවේක ගැන්වීමට සිතාගෙන ඉන්නේ. නැතිනම් ඔහු මේ තරගයට පමණක්ද විවේක ගැන්වුවේ? එවිට පුහුණුකරු ඔහුට ලබා දුන්නේ මෙවන් පිළිතුරක්. පැතුම් නිසංක කියන්නේ දැනට දිල්ලි කණ්ඩායම සතු සිටින සාර්ථකම ක්‍රීඩකෙක්. නමුත් ඔහුගේ දක්ෂතාවය හරියට දක්වන්න කළමනාකාරීත්වය ඔහුට ඉඩ ලබා දෙන්නේ නැහැ. එක තරගයක කණ්ඩායමේ ඉඩ ලබා දී අනෙක් තරගයේ ඔහු විවේක ගන්න අපිට ඔහුගෙන් සාර්ථක කිරීමක් දැක බලා ගන්න ලැබෙන්නේ නැහැ. පැතුම්ට කණ්ඩායමේ නිසි ඉඩක් ලැබුණා නම් ඔහු IPL පිච් එකට හොඳින් ඇඩ්ජස්ට් වී සාර්ථක වේවි. මගේ මතෙත් පැතුම් දිල්ලි කණ්ඩායමට වී අවස්ථාවක් ලැබෙනකම් බලා සිටින්නේ නැතෝ සන්රයිසර්ස් කණ්ඩායම හිමිකාරියගෙන අපු යෝජනාවට එකග වී සන්රයිසර්ස් කණ්ඩායම ඔස්සේ හරි තමන්ගේ දක්ෂතාවය ලෝටම් පෙන්වන්න යනුවෙන් ඔහු පවසා තිබෙනවා. පේනවා නේද පිටිකරන පුහුණුකරු පවසන්නේ පැතුම්ට දක්ෂතාව පෙන්වන්න කළමනාකාරීත්වය ඉඩ ලබා දෙන්නේ නැහැ කියලා. කොහොම නමුත් පැතුම්ට සන්රයිසර්ස් හිමිකාරියගෙන අපු යෝජනාවට ඔහු තාමත් නිසි පිළිතුරක් ලබා දී නැති බවට සීත්‍රිට අහන වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා. ඉතින් අපි බලාගෙන ඉමු අපේ කොල්ල සන්රයිසර්ස් කණ්ඩායම සමග එක් වී තමන්ගේ දක්ෂතාවය ලෝටම් පෙන්වන්නකම් ජූනි මාස 3 වෙනිදා සිට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බටර් ඉන්දියා කොදෙව් අතර තරඟ සියල්ලම ඔබට මෙම නාලිකාවේ සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.